සුබ දවසක් සියලු දෙනාටම. ඔයාලා එකතු වෙලා ඉන්නේ SL Autozone YouTube channel එකත් එක්ක. ඉතින් මම අද මේ පොඩ්ඩක් බැලුවා මේ වාහන ගැන දැක්කම තියෙන පොඩි ආතල් එකක් තියෙනවා ලංකාවේ. මේ අපේ ලංකාවේ අයියලා ඉන්නවනේ. උන් තමයි සුපිරියටම ගේම දුන්නේ. ඉතින් ලංකාවේ පාලකයොත් ඉතින් හිටපේ උණු ඉන්නේ උණුයි ඔක්කොම දෙකොල්ලෝ එකට දුන්නා ගේම. ඊට පස්සේ ඒ ගේමට එකතු වුණා අපේ අයියලා බයියලා ටික. ඉතින් අයියලා ටික දැන් ලස්සන්ට අවුරුදු ගානක් පරණ වාහන ටිකේ සුපිරි ගේමක් දීගෙන යනවා. ඉතින් මම අද බැලුවේ පොඩි මිනිහට ගන්න තිබ්බ මේ ඇල්ටෝ එකටත් මුන් දුන්නා නේද බුල්ටෝ වෙන්න කියලා. අද අපි බලමු ඇල්ටෝ එහෙම කොහොමද දැන් යන ගණන් කියලා. ඒක නම් මම පොඩ්ඩක් ඉක්මන් එකට ආවා. බලමු අපි මේ සුසුකි ඇල්ටෝ කාර් වල ගණන් පරණේ වේ. දැන් මිනිහෙක් ඉතින් පොඩි මිනිහෙක් වුණත් ආසයිනේ පොඩි වාහනයකට බුද්ධු අම්මේ 2006 සුසුකි ඇල්ටෝ එක 29,50,000කට දාලා බුද්ධු මූ යකෝ මේ කාලකන්ණි කමේ සුපිරිම කාලකන්ණියෝ බලපන් 2006 කියන්නේ එන අවුරුදු 20ක් වෙනා මේ ලඩියට 1,30,000ලු කිලෝමීටර් බලහන් බුද්ධු සාන්ති 29,50,000 කු නෙගෝෂියේට් උත් දාලා මේ මෙච්චර පරණ වාහන මේ ගානට දෙන්න ස්පෙෂල් එඩිෂන්ලු මේව මොන ස්පෙෂල් එඩිෂන්ද බං මේවා මේ ලංකාව කන්න හදපු මේ ස්පෙෂල් එඩිෂන් මුන්ගේ ආච්චිලාට හාල් කරන්න 1,30,000 දුවපු වාහනේ මේ අවුරුදු 20ක් විතර පරණයි අවුරුදු 19ක් පරණ වාහනේ කො ලංකාවට වාරික වශයෙන් කෙන ගැහුවත් පාඩු නැහැ මන්නම් කියන්නේ කිලෝමීටර 1,30,000 අතා බලු වාහනේ බුද්ධු සාන්තේ මං අදයි මම දන්නේ මේ මරුටි ගෙදර තියෙනවා 33,75,000 මුන්ගේ ආච්චිලාට හාල් කරන්න බලපන් ඒව බූස් පෝසුත් දාලමු ජායල මරුටි ගෙදර මගේ අම්මී සීල් කාර්යෝ නම් මාර සීල් කාර්යෝනේ බං 2011 manufacture use 1,40,000 ඔන්න ගෙවන්නත් දෙනවලු ගන්න එකෙක් ඉන්නනම් ගිහිලා ගනින්න මේ වාරිකේ 60,000ලු බුද්ධු සාන්තේ යකෝ මේවා මේ මිනිසුන්ට දරා ගන්න පුළුවන් විදියට දාපල්ලා බං මේ ඇල්ටෝ උනත් මුන් මේ ඇල්ටෝ කරලා බුල්ටෝ කරලා හදන රට මේ මොන් දන්නේ මේවා නම් කොහෙන් හැදෙනේවද මොන්ද 23 72යි 50යි අම්මට සිරි එවන මේ ඊපෙද ලංකාවට ආපු මේ 72යි 50 කියන්නේ මිනිහෙට ඒත් බලහන් දරන්න පුළුවන්ද කියලා සාමාන්‍ය රුපියල් 25,000 35,000ට රස්සාව ඉන්න මිනිස්සු ඉන්නවා අහිංසක මිනිස්සු ඒ මිනිසුන්ටවත් යන්න වාහනයක් නැහැනේ බං අඩුම ගානේ බයිසිකලයක් ගන්න බුද්ධු සාන්තේ හයි ග්‍රේඩ් 2023 මේවා මේ ජපානේ ලක්ෂ 6ට 7ට යන වාහන මෙහෙට ගෙනල්ලා ලක්ෂ 12ට දීපියව බුද්ධු සාන්තේ මේ සේල් කාර්යෝ ආච්චිලාට ඇමිනෙන විදිහට තමයි මේවත් කරන්න බං මේවා මේ රටේ පාලකයෝ වගේ මේ සීල් කාර්යෝ තමයි මේ භීෂණේ පටන් ගත්තේ බලපල්ලා මේ මිනිසුන්ට දරන්න පුළුවන් මට්ටමේ වාහනයක් හොයා ගන්න තියනද කියලා සුසුකි ඇල්ටෝ 2013 29,80,000 බුදු සන්තේ රත්නපුර යොන්න එකේ ගිහලා ගනින්න මේ කිලෝමීටර් 84,000ක් මු හම්පඩත් ගහලා මුන්ගේ ආච්චි ඔටෝ ගියර් වාහනය ලුවන්න 2015 එකේ 10 එකක් තියෙනවා ලක්ෂ 29,80ට 2013 නිකමට බලහන් කැල්කියුලේටර් එක දාලා කොහොමද කියලා කැල්කියුලේටර් දාලා බලපල්ලා 2013යි 2025යි අවුරුදු 12 පරණ වාහනේ අවුරුදු 12 පරණ වාහනේට මුල් 29,80,000 දාලා බුදු අම්මේ බං මේවා රටේ තියෙනවද බං මේ වගේ රටවල් ලෝකෙ මං හිතන්නේ මේ වගේ රටවල් නැතුව ඇති මිනිසුන්ට දරා ගන්න පුළුවන් විදිහට මේ සේල් කාර්යෝ කරපු මේ පාහර වැඩ මේ ලක්ෂ 28යි ලක්ෂ 57යි 2017 ලක්ෂ 58යි 2017 ලක්ෂ 50 ලක්ෂ 50,000යි 56 ලක්ෂ 50,000යි 2016 ඒකටත් අකෝ අවුරුදු 20ක් වෙනවනේ ඉතින් පොඩ්ඩක් බලහන්කෝ මේ අවුරුදු 10ක් 2016 ඉඳන් අවුරුදු එතන 10ක් නේ එන අවුරුදු 10ක් අවුරුදු 9ක් පරණ වාහනේ කිලෝමීටර් 1,16,000කුත් පට්ට ගහලා මේ අකෝ වාහනේ විකුණන්න හදනවා 56 ලක්ෂ 50,000ට සුපිරි රටක් බං මේක ඇත්තටම අපි හිතනවානේ පාලකයෝ කියලා පාලකයොත් වගේම මේ අයියලා දුන්නු ගේමක් බං මේක මේවා මේ සේල් කාර්යෝන් ගිනන් දුන්නු ගේමක් මේ සේල් කාර්යෝ තමයි ලස්සනට මේ වැඩේ වවාගෙන දුන්නේ නැත්තම් මේ 2006 මේ අම්මට 2006 වාහනේ ලක්ෂ 28ක් බුදු අම්මේ බම්මේ
මේ බෑ කෑලි එල්ලෙනවා ඇති. මං හිතන්නේ මේ ලනු කෑලි තරම් ඵලයල්ලා මේවා ගන්න යනවා නම් එල්ලගෙන මොකද හදිසියේදී බහිනකොට මේ වර්ගෙන එනකොට කෑලි එල්ලන් යන්න එපා. 1,30,000ක් මං හිතන්නේ මු තුන්වෙනි පාට වෙන්නේ නැති 1,30,000. AC මේ කිලෝමීටර් 22ක් වැඩ කරන ලීටරේට. සන්තෝෂ ඇති. බුදු සන්තේ බම් මේ 128ල්ලු යකෝ. මේක බුදු සන්තේ බං. මේ අම්මට 2005 වැලට එක 140 බුදු සන්තේ යකෝ. දඹුල්ලේ මාතලේ ඉඳන් මූට වාහනේ මුන් යාච්චිලට හාල කරන්න මේ අයියලා මේ කොහොමද බම් මේව ගන්නේ උන් ඉන්නවද බං? මේ වාහන මේ 140ක් දීලා මේ 1,60,000 අම්මට තියදී 1,60,000ලු හෝම් යූස් මං හිතන්නේ මු හෝම් එක මුගේ මේක වාහනේ වෙන්නේ නැති 2015 හෝම් එක විතර මු ගෙදර ඉන්නේ නැත්නම් මේ වාහනේ වෙන්නේ නැති බුදු සන්තේම 140ක් දීලා ගන්න එච්චර අමාරුවක් තියෙනේ උන් ඉන්නවද මේ ලංකාවේ ඌ කොහොමද මේ 140 කවර් කරන්න බෑ මුන්න ෆිනෑන්ස් එකම දැම්මොත් මේක 180ක් විතර යනවනේ බං මේ ලඩිය අවුරුදු 5කට ලීසින් එකක් දැම්මොත් මේ වාහනේ ගන්න වෙන්නේ බලන්න රිම් 4වත් ගන්න හම් වෙන්නේ නැහැ මූට අවුරුදු 5ක් ගියොත් බුදු සන්තේ ඉතින් අදටත් ඉතින් අපිට කතා කරන්න තියෙන්නේ මේවා තමයි බං අපේ රටේ පාලකියොත් එකයි ඉන්නේ වුණුත් එකයි බං හිටපේ වුණුත් එකයි ඉන්නේ නෙවුන් එකයි මුන් එක තමයි අපි දැන් මේ චේන්ජ් කරගෙන යන්න හදන්නේ මුන් මොන චේන්ජ්ද බං ඔය සීට් එකට ආපු ගාම ඕන එකෙක් බං ඌට දැන් ඌ හිතනවා ගහන් ඌ ත්‍රී වීල් එකේ ඉන්නේ කියලා ඌ දැන් ඇල්ටෝ එකක් ගත්තා ගහන් ඌට ඇල්ටෝ එකකින් තොර ලොවන්නේ මේ જાතියේ උන්ට ඌ මොකද කරන්නේ ඒකෙන් දෙන්න පුළුවන් ගේම උපරිමයේම දෙනවා හැබැයි බන කියනවා ඒකෙන් තමයි හැමදේම අපේ මේන්ටේන් කරගෙන යන්නේ ඊට පස්සේ උගේ ජීවිතේ මේක ඌ සුපිරි බඩු මේවා අපි සුපිරියටම පාවිච්චි කරපු බඩු ඒකම කියලා අපේ උංග රවට්ටනවා ඉතින් මේ අපේම මිනිස්සු රවට්ටන්නේ අහිංසක මිනිස්සු රවටලා මුන් මොනවද කරන්නේ වාහනේ දෙන්න හදනවා උන් ගොඩ යන්න අනිත් මිනිහා ඉතින් මොනවද කරන්නේ මාකට් එක බලනවා ඔන්න දැන් මම වගේ මේකට ලැබුණා වගේ ඉක්මන් එකට හරි මොකක් හරි එකකට යනවා ඇත්තනේ බං 32යි නේද 140යි නේද මේක වටිනවා බං මේක වටිනවා ඔන්න ඔය ළමයි ටිකක් අරගෙන ඔන්න අපි වාහනයක් ගමු මෙනිකේ කියලා ඔන්න ගෑනින්ටත් කියයි අන්තිමට මොකද වෙන්නේ සීට් බෙල්ට් එකක්වත් නැහැ එන්ජින් එක ගෙනාපු දවසේ ඉඳන් හදනවා ඕකේ කිසිම සේෆ්ටියකුත් නැහැ මේ බලපල්ල වාරිකේ 58000 මාසෙට බුදු සන්තේ 2008 වාහනයකට රුපියල් 58000ක වාරිකයක් ගෙවන ගොබ්බයව ඉන්නවද බං සාමාන්‍ය මිනිස්සෙට ගන්න පුළුවන් උපරිමයේම පොඩිම වාහනේනේ බං මේ 132ක් මේ දාලා තින්නේ මේ 32 ඉඳන් 40 වෙනකන් දාලා තින්නේ මේවා ගන්න මිනිස්සු ඉන්නවද බං මේවට මිනිස්සු ආස කරන උන් ඉන්නවද බං මම මේ අහන්නේ මේ 58000 ගන්න මේ වාරකේ කළා මු කවද ගොඩ ඉන්නද බං අවුරුදු 5කට ලීසින් එකක් දැම්මුත් මු මිනිමම් මේ 58000 ගන්න පොඩ්ඩක් බලහල්ල වාරකේ 60කින් ගෙවුවාම උට මොනවද ඉතුරු වෙන්නේ කියලා අනේ මන් දන්නේ නැහැ බං මේක නම් හරියන රටකුත් නෙමෙයි හැදෙන රටකුත් නෙමෙයි ඉතින් අද ඉතින් අපි බැලුවේ සුසුකි ඇල්ටෝ වල තියෙන මේ ඉන්දියන් අඩුවට තියෙන මිනිහට ගන්න තියෙන වාහන වල ගණන් ඉතින් ඔයාලත් මේ අපිත් එක්ක ඉදිරියට රැඳී සිටින්න මේ වගේ අපි ඉතින් පොඩ්ඩක් බලමු ඉතින් මොනවද වෙන්නේ රටේ ඉදිරියට මොනවද වෙන්නේ අපිට ගන්න පුළුවන් වාහනයක් ඉතුරු වේද නැද්ද කියලා අපි දන්නේ නැහැ ඉතින් අපි බලාපොරොත්තු වෙමු හෙටත් හොඳ දවසක් අපේ රටට හම්බ වෙයි කියලා එහෙනම් කට්ටියටම සුබ දවසක් අපි ඉදිරියේදීත් හම්බ වෙමු